හයි මම දැන් ඉන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට මායිම් වෙලා තියෙන හරි ලස්සන කන්දක් උඩ. ලස්සන කොච්චරද කියලා පේනවනේ. මම දැන් මේ ඉන්න කන්දේ දකුණු පැත්තේ අපිට පේනවා විශාල ලස්සන තේ වතු ටිකක්. එතකොට කෙළවර පැහැදිලි නම් නකල්ස් වගේ පැත්තකට යනකම් පේන්න පුළුවන්. ඒතර බටහිර පැත්තෙන් බැලුවොත් අපිට පේනවා බයිබල් රොක් බතලේ ගල පේනවා. ඊට පස්සේ නැගෙනහිර දිශාවට අපිට පේනවා කැන්ඩි නුවර. එතකොට උතුරු දිශාවට පේනවා අපිට කඩුගන්නාව ඒ සයිඩ් එක. එතකොට මම දැන් ඉන්නේ හරි විශේෂ තැනක. මම මේ ඉන්න තැන නිසා තමයි යුරෝපීය ජාතිකයන්ට කාලයකට කලින් කන්ද උඩ රටට පැමිණීම අපහසු වුණේ. එතකොට දන්නෝ දනිති මම මේ මොකක් ගැනද කියන්නේ කියලා. මම මේ කියන්නේ දැන් මං ඉන්නේ බලන දුර්ගයේ උතුරු කෙරවරේ මං හිතන්නේ. බලන දුර්ගය. එතකොට මේක නිසා තමයි අපේ කන්ද උඩ රටට පෘතුගීසීන්ට සහ ලන්දේසීන්ට එන්න ටිකක් අපහසු වුණේ. ඒ වගේම මට පල්ලෙහෙන් පේනවා උඩරට දුම්රිය මාර්ගය. මේ වෙලාවේ නම් පේන්නේ නැහැ මොකද මේ පේනවනේ වලාකුළු වලට ලොකු හදිස්සියක්. මොකක් හරි ගමනක් යනවද? මම දැන් මේ ඉන්නේ අලගල්ලේ කන්දේ. මම මෙතනට ආවේ අද උදේ 10ට විතර මම හයික් එක පටන් ගත්තා. මම 3 විතර වෙද්දී උඩට ඇවිල්ලා ඉවර කරා. ඔයාලට ඔහොමම ගිහින් බලන්න පුළුවන් කොහොමද මම මේ ගමන මෙතනට ආවේ කියලා. හයි. මම දැන් ඔයාලා දැනටමත් දන්නවා මම කොහෙද යන්නේ කියලා. මාස 10ක විතර ටිකක් ලොකු රෙස්ට් එකකට පස්සේ ලස්සන ගමනක් යන්න සෙට් වුණා. මේ ගමනට මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා. මොකද මම සෝලෝ කැම්පින් එකක් තමයි යන්නේ. හොඳ. මම ඔයාලට දැන් ටිකකට කලින් මං හිටපු තැන පෙන්නන්න. පේනවද? මෙන්න මේ ගස් අස්සෙන් චූටි කන්ද. ඔතනද තමයි මම වීඩියෝ එක පටන් ගත්තේ. එහෙනම් අපි කන්දේ පාමුලට ගිහිල්ලා කතා කරමු විස්තර. කන්දක් ගිලපු මට අග්ගලාවත් කජ්ජද්ද කියලා නගිමු අලගල්ලට. යා සෑහෙන දුරක් ඇවිල්ලා පොඩි වෙලාවකට මේ රවි අයියාගේ වාඩියේ විවේකයක් ගත්තා. රවි අයියා මට විස්තර කිව්වා. ඉතින් අර කාලයකට කලින් වෙච්ච අනතුර අර ෆොරෙන් කෙනෙක් නැති උනේ. ඒකේම මේ රවි අයියා මේ එන ටුවරිස්ට්ලා එහෙම ගයිඩ් කරන කතන්දරයක් කියනවා. මේ මම රවි අයියාගේ නම්බර් එක දාලා තියන්නම්. එතකොට ඔයාලා එනවා නම් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් රවි අයියා කන්ටැක්ට් කරගෙන මේ කන්ද බලන්න යන්න. අපරාධ මටත් කලින් කන්ටැක්ට් කරගන්න තිබුණා. කිසිම තොරතුරක් දන්නේ නැති නිසා ඔන්න අදින් පස්සේ ඔයාලා එනවනම් රවි අයියා කන්ටැක්ට් කරගන්න කැම බීම ඔක්කොමත් එක්ක රවි අයියාව පරිස්සමින් එක්කගෙන ආවි තැනට. මම නම්බර් එක දාලා තියන්න රවි අයියාගේ. රවියට මොනවද කියන්න තියෙනවද? නේද මේගොල්ලෝ පරිස්සමෙන් මට ගෙනල්ලා නාන්න දෙන ඔක්කොම ඒගොල්ලෝ වාගෙන මට පරිස්සමෙන් දාන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. එහෙනම් මම රවි අයියාගේ නම්බර් එක දාලා තියන්න අනිවාර්යෙන් රවි අයියා කන්ටැක්ට් කරන් ඉන්න. බලන්න. රොබින්නේ. කොහොමද? මේ පේන්නේ මේක තමයි
මේක තමයි අලගල්ල. දැන් යනවා එමින් මේ තේවත්ත දිගේ අලගල්ල උඩට මාර මහන්සි. ඒ නිසා පොඩ්ඩක් අලගල්ල පේන තෙක් මානිකම නැවතුනේ. මහන්සි ඇරලා මම ආයෙ මගේ කැමරේ කොන්ට්‍රෝල් කරන්න අතරමැදි විශේෂ දෙයක් දැක්කොත් එහෙම නැත්නම් අපි කැලේ ගාවේදී හම්බෙමු. ඔන්න දැන් නිල වශයෙන් ගමන ආරම්භ වෙනවා. දැන් හයික් එක. ඉතින් අපි කැලේට ඇතුල් වෙනවා. කැලේට ඇතුල් වෙන්න කලින් රවි අයියා ගෙව්වා කොලත්තක් කඩලා ඒක ගහක එල්ලන්න. ඊට පස්සේ අපව වෙද්දි ඒක අයින් කරලා දැන් අමතක කරන්න එපා කියලා. දැන් අපි ඒ චාරිත්‍රාක් කරලා හිමින් මේ රෝස ගස් තියෙන කොළ පාට පාරාදී ඇතුල් වෙමු. අහලා තියෙනවද පුංචි කාලේ පදපේලි 4ක් අලට ගන්න බැරි අලගල්ලේ කන්ද බතට ගන්න බැරි බතලේ ගල කන්ද හුනට කන්න බැරි හුන්නස් කිරි කන්ද මේ කඳු තුනට නායක සමනොල කන්ද කියලා. අපි දැන් මේ නගින්නේ අන්නේ අලට කන්න බැරි අලගල්ලේ කන්දට. බලමු නැගලා අලට කන්න බැරිද කියලා ඇත්තටම. එහෙනම් යා පොඩි වෙහිකලුවක් ඇවිල්ලා ඉර හැංගිලා තිබිලා ආයේ ඉර පෑවුවා. ඒක නම් වාසනාව. මොකද වැස්සත් මේක නගිනවා කියන එක නම් හීනයක්. ඒක බැලුවම තේරෙනවා. ලේසි නෑ. ඔයාලා බලන්න ලස්සන. අපි දන්න කියන ඔක්කොම කඳු ටික මෙතන තියෙනවා. ඉතින් යම් මම විස්තර කරන්න. හදිස්සියම මමයි කැමරේ ඔන් කරේ විශේෂ දෙයක් පෙන්වන්න. මේ පැත්තේ නෙවෙයි. දැන් මේක ඔයාලා බැලුවනේ. බලන්න මේ පේනවනේ මේ පේන්නේ කළු පාටට ඒ තමයි අලගල්ලේ සුප්‍රකට සිංහකට. යන් අපි කොහොමද සිංහකටින් තමයි ඔය සිංහකටින් තමයි උඩට නගින්නේ. සිංහකට පෙනුණා කියන්නේ ගමනෙන් 99%ක්ම ඉවරයි දැන්. මෙතනින් එහාට ටිකක් අමාරු. ඒගොම අවදානම් ගමනක් තියෙයි. ඒ වුණාට දැන් අපිට මේ ටික යන්න තමයි තියෙන්නේ. කන්දක් ගිලපු මට අත්ගලාවත් කද්දක්ද කියලා නගිමු අලගල්ලට. යා
වැසි දෙයියෝ අපිට ආශිර්වාද කරන්න වගේ හදන්නේ. ආශිර්වාද වැඩි වෙයිද දන්නේ. දැන් අපිට තියෙන මිෂන් එක තමයි මෙන්න මේ සාමාන්‍යයෙන් අංශක 80ක විතර ආනතියක් තියෙන බෑවම දිගේ උඩට යන්න ඕන කිලෝ 12ක බෑග් එකකුයි කිලෝ දැන් නම් 3ක් විතර තියෙන්නේ. 2ක් විතර වතුර බීලා කිලෝ 2ක විතර කෑන් එකයි අරගෙන. හරිද? එතකොට මගේ ප්ලෑන් එකේ යන්න තඩි කූඩල් එකෙන් ඇතුළේ. ලේ බීලා මාර ලේ බීමන්නේ මූ බීලා තියෙන්නේ. කමන්නේ. ඔන්න. මට ඒ දැනුණා පිටේ කවුරු හරි කනවා වගේ. තව ඉන්නවද දන්නේ. හරි. ටිකක් තද විවේකයකට පස්සේ අපි යමුට. දැන් මම ඒ වගේම තව දෙයක් පෙන්වන්න ඕනේ. මම දැන් නගින්න හදන්නේ මේක දිගේ. කියලා මෙන්න මේ සිංහ කඩේක ඇතුළට. එතනින් වැටුනොත් ඔන්න ඔතනින් පල්ලෙහාට. දැන් මේ ඔක්කොම අරගෙන එකපාර නගින්න බෑ. මට දෙතුන් පාරකට නගින්න වෙනවා. ඒක නිසා මම මුලින් වතුර එක තියලා ඉන්න කියලා බැලුවේ. මත් බලාගෙන ඉන්න. නගිමු වෙනත් සිංහ කටින් උඩට. නැගලා බලලා පුළුවන් නම් මේ බෑග් එක ගමු. මේක ලේසි මිෂන් එකක් නෙවෙයි. ඔයාලටම පේනවනේ පල්ලෙහා. හරි. මට එකින් එක අරගෙන යන්නත් වෙයි සමහරට. උඩට යන්න පුළුවන් විදියට try එක දෙමු. මෙතන කඹයක් රෝප් එකක් දාලා තියෙනවා. එනකට අපි මේ රෝප් එක මත විශ්වාසය තබන්න නැතුව යමු. මොකද මේ රෝප් එක කොච්චර කාලයකට දාපු එකක්ද? රෝප් එක මත නම් මට විශ්වාසය නැහැ. රෝප් එක අල්ලපු ගමන් තේරුණා. පොඩ්ඩක් ගට්ටව. හැමුණත් අතර පල්ලෙහා යමු. පල්ලෙහා යමු. හැමුණත් බුදු අම්මෝ. කේල්පත් දෝරුවටත් වඩා අමාරු හයික් එකක් සහ ඩේන්ජර් හයික් එකක්. යා මෙතනින් උඩට යද්දී මට කැමරාව ඔෆ් කරන්න වෙනවා. මොකද අත් දෙකම මට අවශ්‍යයි. ඒක නිසා කැම්ප් සයිට් එක මට වෙනස් කරන්න හිතෙනවා. පේනවනේ? ඒක නිසා මෙහෙම කරමු. මෙහෙම කරමු අපි. පල්ලෙහා කැම්ප් සයිට් එකේ කැම්ප් කරලා උදේට සහ හවසට සන්රයිස් එක බලන්න සහ සන්සෙට් එක බලන්න යමු උඩට. මේක මාර වැඩි
මේ මෙච්චර දුර නැගුව එක බලන්න හිතෙනවා. බලමු. ඔයාලට තේරෙන්නේ නැති මම මෙතන ඉන්න තත්ත්වෙත් එක්ක තනියම එක්ක මට පොඩි බයක් දැනුණා මේක උඩට නගින්න. ඒ නිසා මම අද කැම්පින් කරනවා මෙන්න මෙතන තියෙන කැම්ප් සයිට් එකේ. බලමු වෙනසක් වුණොත්. පේනවද අර පැත්තට වහිනවා? ඔව්. මම මෙතන පල්ලෙහා කැම්ප් කරනවාද කරලා ඒ බලමු හෙට. ඕ දවසට එහෙනම් අපි මෙතන අද රෑ පහන් කරමු. වගේම තවත් පොඩි මතක් කිරීම. ඔය කට්ටිය ඩවුන් සවුත් පැත්තේ කැම්පින් යනවා නම් අනිවාර්යෙන් ඔය කට්ටිය ගාව කැම්පින් අයිටම්ස් නැත්තම් ඔය කට්ටියට කැම්පින් අයිටම්ස් පහසු මිලට සහ ආයි සුපිරි බඩු ගන්න පුළුවන් තැනක් තමයි වයිකින් ජිය කියන්නේ. මම ඔයාලට එයාගේ contact number එක සහ Facebook page එක දාලා තියන්නම් පැත්තේ සහ යටින් description එකේ. අනිවාර්යෙන් ඔයාලා ඩවුන් සවුත් පැත්තේ කැම්පින් කරනවා නම් අනිවාර්යෙන් ඇවිල්ලා යන්න. ඒ වගේම ඔයාලට කැම්පින් කරන්න කිසිම එක්ස්පීරියන්ස් එකක් නැත්නම් ඒ කියන්නේ අඩුම තරමේ අපි හිතමු ඔයාලට ටෙන්ට් එකක් ගන්න අයිඩියා එකක්වත් නැහැ කියලා. ඔයාලට ඒක පවා කියලා දෙනවා. ඇත්තටම කස්ටමර් සර්විස් සුපරිමයි. අනිවාර්යෙන්ම කැම්පින් අයිටම්ස් ගන්නවා නම් එයාගෙන් ගන්න. මම ඔයාලට දාලා තියන්නම් විස්තරේ. මගේ නිවාන මං ආවා මෙතන්ට වෙලා පොඩ මේ මීදුම විදින්න. ටිකක් හවස් වෙනකන් අපිට පුළුවන් මේ මීදුම ටිකක් විදින්න. ඒකෙන් මේකෙන් හවස් වීගෙන එනවා. මම තාම ඉන්නේ උදේට කාපු ගමන් මට නුවර ඉන්න විශේෂ යාළුවෙක් උදේම බත් එකක් හදාගෙන ඇවිල්ලා දුන්නා. මම මේකේ හයියෙන් තමයි තාම ඉන්නේ දැන් හවස් වෙනකම්ම. එහෙනම් මෙහෙම රැට කමු. රැට කාලා බලමු රැට මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි රැට කමු. අපේ රාත්‍රී ආහාර වේල.
ටිකක් තද ගමනකට පස්සේ තියෙන ගමන් මාංශයත් එක්ක දැන් ඕන හොඳ නිින්දක්. එහෙනම් මම දැන් නිවනවා මගේ ටෙන්ට් එකේ විදුලි පන්දම. අපි ආයෙ හෙට උදේට හම්බෙමු. ලස්සන හිරු උදාවක් එක්ක. එහෙනම් good night. ගුඩ් මෝනිින්. මං කැමරාව ඔන් කරේ නිදාගත්තට පස්සේ පෙනෙන වෙලාව ඇවිල්ලා පාන්දර 2:25. හරි? ඔයාලට ඇහෙනවද? ඈත පල්ලෙහා කන්දේ පොඩි සද්දයක්. හොඳට අහගෙන ඉන්න. අන්න ඇහෙනවනේ. දැන් පොඩි ගල්ද. මේ හරියම නෙවෙයි ඇහෙන්නේ. චකිතේට පොඩ්ඩක් ටෝච් එක ගහලා බලන්න. ඔයා එන්නේ උල්ලමා නොහොත් යක්කුරුල්ලාගේ කුරුල්ලගේ ශබ්දය. ඩෙවිල් බර්ඩ්. අහලා ඇති බොහෝ විට අහලා ඇති. ඔයි කුරුල්ලා කියලා කියන්නේ බොහෝ වෙලාවට දකින්න නැති අහන්න තියෙන සත්ත්වෙ. උලඟත් පොඩ්ඩක් වැඩි. දකින්න අඩු අහන්න පුළුවන් සත්ත්වෙක් තමයි උලමා කියලා කියන්නේ. වැහෙන්නේ? ඔය කුරුල්ලාගේ විශේෂත්වය තමයි ඔය කුරුල්ලා වටා විවිධ ජනප්‍රවාද ගෙතිලා තියෙනවා. මේ මොකක්ම හෝ වාසනාවකට හෝ අවාසනාවකට සෝලෝ කැම්පින් එක උලමෙක් කෑ ගහනවා කියලා කියන්නේ වෙනස්ම අත්දැකීමක්. මම පොඩ්ඩක් මට නිකමට හැරෙන වෙලාවෙ පල්ලියක් අහගෙන හිටියා හොඳට උරු ශබ්දයක්. ඊට කලින් මම මේක අහලා තියෙනවා. මේ අර තනියෙන් ඉද්දි මම අහලා නැහැ. හරිද? මේ කුරුල්ලා වටා විවිධ ජනප්‍රවාද ගෙතිලා තියෙනවා. පොඩි මයින්ඩ් එළිය බලන්න. පොඩි බයක් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඒ වුණාට විවිධ මිත්‍යා විශ්වාස සහ විවිධ ජනප්‍රවාද මේ කුරුල්ලා වටා ගෙතිලා තියෙනවා. ඔය කුරුල්ලා අහලා ගොඩ කාලෙකට කලින් කියන්නේ පෘතුගීසින්ගේ ලන්දේසින්ගේ කාලේ ඔය කුරුල්ලා කවුද කියලා දැනගන්න ඔය කුරුල්ලට මේ වෙඩි ශබ්ද හෙද්දි ඒ කුරුල්ල වෙඩි තියලා නිදර්ශක එකතු කරලා තියෙනවා. ඒ අනුව අපේ දැන් ගාල්ලේ පැත්තේ නම් කියනවා කුරුල්ලා ඊටම පොඩි සතෙක් කියලා. ඒ වුණාට දැන් වර්තමානයේ ඔය ස්පොට් බෙලින් ඊගල් අවුල් කියන කුරුල්ලා තමයි ලංකාවේ ජීවත් වෙන විශාලතම බකමූණු විශේෂ වලින් එකක්. හරිද? එතකොට මෙයා කන්නේ කුඩා සාමාන්‍ය වැඩුණු රිලව්, එතකොට දඬුලේන්නු වගේ ටිකක් ලොකු ගොදුරු තමයි මේ සතා ගොදුරු කරගන්නේ. ඒ වගේම මේ සතාට තියෙනවා මෙහෙම මේ දෙපැත්තෙන් කොහොම දෙකක්. හරිද? මම ෆොටෝ එකක් පුළුවන් වුණොත් සයිඩ් එකෙන් දාන්න. මේ මෙහෙම එයා දෙයක් තියෙනවා. එනකට අපේ පැතිවල දකුණු පළාතේ කියන්නේ නිකන් වෙන සතෙක්ට. මේ වෙන සතෙක්ට තමයි මේ ඔය උලමා කියලා කියන්නේ. ඒ සතාගේ මේ මෙතනින් තමයි උම පිහාට 3ක් තියෙන්නේ. මොනවත් සුපිරි ජනප්‍රවාද ගෙතලා තියෙනවා. ප්‍රධානම එක තමයි ඔය මේ අර වැඩි සහෝදරයෝ දෙදෙනා කතාව. වැඩි සහෝදරයෝ අර එක්කෙනෙක්ගේ බිරිඳක් ගන්න අනිත් කෙනා එයාව ඝාතනය කරාට පස්සේ දෙන්නගේ අම්මා අර ඔළුවට හැන්දක් ගහගෙන දුවලා ගිහලා යක්ෂණියක් වෙච්ච කතාව. අන්න ඒ වගේ විවිධ ජනප්‍රවාද තියෙනවා. ඔයාලා දන්න ජනප්‍රවාද තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් තව ටිකක් මම මේ එළියේ ඉන්න උලමගේ සද්දය අහලා උලමගේ සද්ද අඩුනාම නිදා ගන්නම්. මොකද මේ වෙලාවේ නිදා ගන්න අමාරුයි. මොකද මේ ඇත්තටම උලමා කියන එකත් එක්ක අපේ ලේ වලට බැඳිච්ච මේ තියෙන උලමා කෑ ගැහුවට පස්සේ අසුබ ආරංචියක් සිද්ධ වෙනවා කියලා. ඒකට ඒක නිසා එහෙම දේවල් වෙන්නේ නැහැ. ඒ වුණාට මේ උලමා කියන සත්‍යය එක්ක බැඳිලා තියෙන අමුතු කතන්දර නිසා මට ටිකක් බයයි නිදාගන්න. ඒ නිසා නිදාගන්න මං හදිස්සි අවශ්‍ය දෙයක් වුණොත් ඔයාලට ආපහු කැමරාව ඔන් කරන්න. බලමු.
හරියට අලගල්ල. අද කොහොමත් අපිට ලස්සන සන්රයිස් එකක් බලන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට හරි අමුතුම ෆීලිං එකක් තියෙන සන්රයිස් එකක් බලන්න පුළුවන්. හැබැයි මේ වෙද්දි සන්රයිස් එක ඉවරයි. දැන් උදේ හරියටම 6යි. ඒක නිසා අර පැත්තට පොඩි එළියක් තියෙනවා. මේ පැත්තට. එහෙනම් මම මේ මගේ ටෙන්ට් එක ආපහු ඔපලා ගන්නකම් ඔයාලා කොහොම උඩට ගිහිල්ලා බලලා එන්න. කොහොමද කුරුල්ලොන්ට අලගල්ල පේන්නේ කියලා. දැන් ඔයාලට තේරෙනවනේ මං ඇයි මෙච්චර මේ කොළ පාටට කැමති කියලා. උඩට ගිහිල්ලා බැලුවම තමයි ඒක ලස්සන පේන්නේ. එහෙනම් දැන් මම මේ ටෙන්ට් එකේ කුලගෙන එමින් පල්ලෙහාට යන්න ලෑස්ති වෙනවා. බලාගෙන ඉන්න. ඔන්න ඔය විදිහට මගේ අලගල්ලේ කැම්පින් එක ඉවර වෙනවා. පොඩි වැස්සකුත් යනවා. එහෙනම් දැන් මම මේ වැස්සෙම ආපස්සට පල්ලෙහාට යනවා. එහෙනම් මතක තියාගන්න මේ වගේ ගමනක් ආවට පස්සේ මේ සුන්දර පරිසරය ආරක්ෂා කරලා යන්න. දිගටම වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් සෑහෙන කාලෙකින් හම්බෙච්ච ගමන ඔයාලටත් මට වගේම මේ සබාදාමේ ආතල් එක දැනෙන්නේ නැති කියලා මං හිතනවා. එහෙනම් බයි. Kalian lihat